හායි අපි බලමුද කවටු කරක් කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා. මම මෙහෙම අපේ කරට අමතරව වෙනම රෙදි කොටසක් අරගෙන තියෙනවා. ඒ රෙදි කොටස පොඩ්ඩක් අපේ කරට වැඩිය විශාල වෙන්න ඕන. මම මේ රෙදි කොටස පිටුපසින් තබාගෙන අඟල් කාලක පරිසරයකට මහගෙන යනවා. මේ විදිහට අඟල් කාලක පරිසරයට එම රෙදි කොටස මහන්න ඕන. මේ මැහුවට පස්සේ තියෙන විදිහ ඊට පස්සේ අපි වැඩි කොටස මේ විදිහට කපා ඉවත් කරන්න ඕන. මැද තියෙන වැඩි රෙදි ප්‍රමාණය කපලා අයින් කරන්න ඕන. මතක ඇතුව කට් මාක් දාගන්න ඔයාලා. ඊට පස්සේ අපි රෙදි කොටස අනිත් පැත්ත හරවලා අර අපි වෙනින්ම ගත්තේ රෙදි කොටස ගාන්ට කොටු හැරයට කපා ගන්න. ඒ රෙදි කොටස අයිනෙන් නවලා ඇඳුම අහුවෙන්නේ නැති වෙන්න මහගෙන යන්න මේ විදිහට මැහුමක්. මේ විදිහට මහගන්න. ඊට පස්සේ මේක අපිට අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. ලේසියෙන්ම කට් මාක් නිසා අනිත් පැත්ත හැරෙනවා. මේ විදිහට අනිත් පැත්ත හරවලා නැම්මෙන් අනිත් පැත්ත හරවලා නවලා ඇතුළට නවලා මහගන්න තියෙන්නේ. මේ විදිහට මහගෙන යන්න. කට් මාක් දාලා තියෙන නිසා මේ රෙදි කොටස ලේසියෙන්ම හැරවෙනවා.